දකුණු අත ගන්න. දකුණු අතින් කොට්ටක් අඳින්න. කොටුව මං කියන්නේ කොට්ට කියලා. දකුණු අතින් කොටුව වම් අතින් රවුම්. දෙක එකට යන්නත් ඕනේ. කරලා පෙන්නන්න. මම බලනවා පුළුවන්ද? මට මේක එකේ රවුමක් අඳින්න අනිත් එකෙන් කොටුව අඳින්න. වම් අත රවුම දෙකම එකට වෙන්න ඕනේ. දකුණු අත කොට්ට ගවරන්. හැබැයි එකක් කරනකොට අනිත් එක නවතින්නත් බෑ. ඉවයි. පිළිවෙල කරන්න බැහැ. අපි නවතින්න බෑ. ඒක ගන්න නවතින්න බෑ. අන්න මේ සමානව කරනවා නේද? එකක් කොට්ට වම් අත රවුම දකුණු අත කොට්ට කොටුව අනිත් එකත් කරන්නේ. දෙකම එකට. අනේ සමානව කරනවා අංශු. නියමයි. කොටුව ලොකුරාම ගඳින්න උන පුතේ. උඩට අත උස්සලා එකකේ රවුම ඇඳෙන ගම අනිත් එකේ කොටුව ඇඳෙන්නවා. දෙකම වෙන්නේ. මේකේ රවුමක් නම් මේ අතෙන් කොටුවක් ඇඳෙන්න ඕන එකම වෙලාවෙ. බලමු අපි කොල්ලෝ ටික අඳිනවද කියලා. හරි. බලන්න. නෑ පුතේ. එක අතකින් රවුම. අනිත් අතෙන් කොටුවක්. දෙකම වෙන්න ඕනේ. මේකේ රවුම අඳින්න මේකේ කොටුවක්. ඔන්නෝනේ. දැන් තේරුන්නේ නැහැ. මේ අතෙන් රවුමක් අඳිනවා. ඒත් එක්කම අනිත් අතෙන් කොටුවක් අඳිනවා.